අයිබෝවන් යෝග ටිප්ස් බයි සේනානි YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඔයාලට කතා කරන්න හදන්නේ යෝග අභ්‍යාස ආරම්භ කරන්න කලින් අපි warm up session එක. එහෙම නැත්නම් අපි ශරීරයේ උණුසුම් කිරීමේ ඇඟ උණුසුම් කිරීමේ අභ්‍යාසය සිදු කරනවා මුලින්ම. මේක අපි ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදලා තමයි අපි පුරුදු කරන්නේ. එකක් අපි කරනවා අපේ stretching part එක, ඒ වගේම individual exercise, ඒ වගේම පවන මුක්තාසන series එක, ඒ වගේම grounding exercises ටික. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ grounding exercise සිදු කරන ආකාරය. ඉතින් මේ වීඩියෝ එක බලන්න කලින් මම ඔයාලට මතක් කරනවා අපේ කලින් වීඩියෝස් ටික. ඒ කියන්නේ individual session එක, ඒ වගේම stretching session එක, වගේම පවන මුක්තාසන series එකේ session එක බලන්න කියලා. ඒ වීඩියෝස් වල link එක මම comment box එකේ දාලා තියෙනවා. ඒක follow කරලා මේ වීඩියෝ එක අපිත් එක්ක කරන්න එන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු කොහොමද abs workout එක කරන ආකාරය බලන්න. ඉතින් අපි මේ වගේ මෙට්‍රස් එකක් මතට ඇවිල්ලා ඔන්න සම්පූර්ණයෙන්ම අපි කඳ පහළට නිදහස් කරගෙන අපේ ශරීරයේ උඩ පැත්තට හරවලා තමයි අපි ඔන්න අපි ඉන්න මෙට්‍රස් එක මත දිගා කරලා ගන්න. මෙතෙන්දී ඔයාලගේ අත් දෙක අල්ල පහළට හිටින්න හොඳට බර තියලා තියාගන්න. ඒකට හේතුව තමයි දැන් අපි ශරීරයේ කොටස් මූව් කරන්නනේ යන්නේ. ඒකට චුට්ටක් අර එහා මෙහා ඇඟ චලනය වෙන එක වළක්වා ගන්න පුළුවන් නම් හොඳට අල්ල පහළට තියලා හොඳට තමන්ගේ weight එක පහළට බර කරලා තියන්න. ඒත් එක්කම අපි පළවෙනි අභ්‍යාසයේදී ගන්න අපේ කකුල් දෙක නිදහස් කරලා අංශක 90 සීමාවට. ඒ අංශක 90 සීමාවට අරගෙන ටෝස් පොයින්ට් කරලා අපි පළවෙනියටම ඉහළට පහළට අභ්‍යාසය ගමු. අපි මේක කවුන්ට් 10ක් යමු. 1 2 3 4 5 6 7 8 9 10. හරි. මේ අභ්‍යාසය නිදහස් කරලා හෙමින් පහළට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම තමන්ගේ ශරීරය සැහැල්ලු කරලා හොඳ හුස්ම වාර කිහිපයක් රැඳෙන්න. හරි. ඒ රැඳෙද්දී තමන්ගේ සාමාන්‍ය හුස්ම රටාවට ඉඩ දීලා සාමාන්‍ය විදිහට breathe in breathe out කරගන්න. සාමාන්‍යයෙන් අපි තප්පර 10ක් ඉමු. එතෙන්දී කවුන්ට් එකට හුස්ම ගන්න එපා. තමන්ගේ සාමාන්‍ය හුස්ම රටාවට ඉඩ දීලා ඒ කවුන්ට් 10 රැඳෙන්න. හරි. ඒ තප්පර 10 තමන් නිදහසේ කියන්නේ හොඳට ඇඟ සැහැල්ලු කරලා රෙස්ට් එක අරගෙන අපි ඊළඟ අභ්‍යාසයට ආරම්භය ගමු. ඒ අභ්‍යාසයේදී කකුල් දෙක ඉහළට අරගෙන හොඳට මේ කකුල් දෙක දෙපැත්තට නිදහස් කරලා ගමු. හරි. 10 count. 1 2 3 4 5 6 7 8 9 10. මෙතනින් නිදහස් වෙලා හැමින් පාදේ නිදහස් කරලා අපි කලින් වගේම සාමාන්‍ය සම්පූර්ණයෙන්ම සැහැල්ලු කරලා හොඳ හුස්ම වාර 10ක් ඉමු. breathe in 1 2 තමන්ගේ සාමාන්‍ය හුස්ම රටාවට ඉඩ දීලා නැදෙමු. 3 4 5 6 7 8 9 10. මෙතනින් ඊට පස්සේ අපි මාරු වෙමු. කලින් වගේම කකුල් දෙක නිදහස් කරා ඉහළට අංශක 90 සීමාව තියාගෙන හොඳ හුස්මක් එක්ක මේ කකුල අපි එක පැත්තකට වට 10ක් යමු. එතෙන්දී හොඳට මේ කකුල නිදහස් කරලා රවුමට කරකලා ගමු. අපි යමු 10 count. 3 4 5 6 7 8 9 10. හරි. ඔහොම මෙමු අපි ආපස්සට නොකරපු පැත්තට 1 2 3 4 5 6 7 8 9 10. මෙතනින් නිදහස් වෙලා අපි කලින් වගේම අත් දෙක කකුල් දෙක ශරීරය සැහැල්ලු කරලා හොඳ හුස්ම වාර කිහිපයක් රැඳිලා ඊළඟ අභ්‍යාසයට මේ අභ්‍යාසය අපි නිදහස් කරගෙන පස්සේ ඊට පස්සේ අපි අත් දෙක පුළුවන් නම් අපේ කන් දෙකට සමාන්තරව ගන්න. හරි. ඊට පස්සේ කකුල් දෙක එකට ලං කරලා ටෝස් පොයින්ට් කරලා heel එකට heel එක තියලා අපි හොඳ හුස්මක් එක්ක අපේ අපේ බොඩි එකයි ලෝ බොඩි එක ඉදිරියට ගමු. හුස්ම පිට කරද්දී පහළට එමු. හුස්මත් එක්ක ඉදිරියට ඇවිල්ලා ඇබ්ස් මැද රැඳුණා. හුස්ම පිට කරද්දී හැමින් පහළට ගියා. මේක මේ විදිහට ඔය කට්ටියට කරන්න අමාරු නම් දනිස් දෙක නමන්න. දනිස් දෙක නමලා
හොඳ හුස්මක් එක්ක අප බොඩි එක විතරක් හරි කමක් නෑ ඉදිරියට ගෙනලා හෙමින් ආපස්සට යමු. හරි අපි මේක වාර 10ක් යමු. ready 1 down 2 down 3 down 4 down 5 down 6 down 7 down 8 down 9 down 10 down. හරි මෙතෙන් ඇවිල්ලා කලින් වගේමයි හොඳට කඳ සැහැල්ලු කරලා සම්පූර්ණයෙන්ම අපේ ශරීරය සැහැල්ලු කරලා හොඳ හුස්ම වාර අපි 10ක් රැඳෙමු. හොඳට නාස්පුඩු වලින් හුස්ම ගත්ත පිට කරා 1 2 3 4 5 6 7 8 9 හරි අපි මෙතනින් නිදහස් වෙලා අපි ඊළඟ අභ්‍යාසයට ආරම්භය ගමු. ඒ අභ්‍යාසයට ආරම්භය ගනිද්දී හරි අපි කන චුට්ටක් උඩට අරගමු. හරි ඒ අරගෙන අත් දෙක කන් දෙකට සමාන්තරයි හොඳ හුස්මක් එක්ක පුළුවන් විදිහට කන ඉස්සරහට බර කරලා හුස්ම පිට කරද්දී යන්න සම්පූර්ණයෙන්ම ආපස්සට. හරි එන්න නැවතත් හුස්මත් එක්ක ඉදිරියට හුස්ම පිට කරද්දී යන්න ආපස්සට. මේ අභ්‍යාසය මෙහෙම කරන්න අමාරු නම් ඒ කට්ටිය දනිස් දෙක නමා ගන්න. හරි? දනිස් දෙක නමාගෙන අදිකින් අල්ලගෙන අතින් ඇදගෙන යමු පිටුපසට. ඊට පස්සේ හිමින් අර තරම් යන්න බැරි වුණා Tamanට පුළුවන් මට්ටමින් ගිහිල්ලා ආපස්සට එන්න. මේකත් අපි වාර 10ක් කරමු. මේකත් අපි වාර 10ක් කරමු. ready 1 2 3 4 5 6 7 8 9 10 මෙතෙන් ඇවිල්ලත් කලින් වගේම සම්පූර්ණයෙන්ම කඳ නිදහස් කරා. හොඳට තමන්ගේ ශරීරය උඩින් පහළටම සැහැල්ලු කරලා තියලා හොඳ හුස්ම වාර කිහිපයක් ගන්න. breathe in 1 2 3 4 5 6 7 8 9 10 මේ අභ්‍යාසය අවසන් වෙලා අපි අවසානයේ යමු ෆ්ලැන්ක් එකට. ෆ්ලැන්ක් එකේදී එන්න තමන්ගේ ශරීරය ආපස්සට කියන්නේ පහළට බර කරලා අත් දෙක අපි ෂෝල්ඩර් එක යටින් තියාගමු. දනිස් දෙක බට් එක යටින් තියලා හෙමින් මේ අත තියෙන තැන අපි හෙමින් අපේ එල්බෝ එක තියමු. ඊට පස්සේ ටෝස් අද කරා සම්පූර්ණයෙන්ම අපි කකුල් දෙක නිදහස් කරලා එන්න ෆ්ලැන්ක් එකට. එහෙනම් අපිට පුළුවන් ප්‍රමාණය අපි try කරමු 60 count ඉන්න. ready 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 7 8 9 20 1 2 3 4 5 6 7 8 9 30 1 2 3 4 5 6 7 8 9 40 1 2 3 4 5 6 7 8 9 50 1 2 3 4 5 6 7 8 9 60 හරි අපි හෙමින් නිදහස් වෙලා පහළට ඇවිල්ලා කලින් වගේම හොඳට සම්පූර්ණ ශරීරය සැහැල්ලු කරලා එන්න හොඳ හුස්ම වාර 10කට. මෙතෙන් ඇවිල්ලා සම්පූර්ණයෙන්ම කඳ සැහැල්ලු කරන්න. හොඳට තමන්ගේ ශරීරය සැහැල්ලු කරලා නාස්පුඩු දෙකෙන්ම හොඳට හුස්ම ටික අරගෙන හුස්ම ටික පිට කරලා ශරීරය සැහැල්ලු කරගෙන මෙතනින් නිදහස් වෙලා අද අභ්‍යාස අපි grounding exercises ටික අපි ඉවර කරමු.
ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් මං නැවතත් මතක් කරනවා මේක තමයි අපි අන්තිමටම අර අපේ වෝම් අප් සෙෂන් එකේ කරපු අන්තිම එක්සර්සයිස් සීරීස් එක. ඉතින් මේ සීරීස් එක නරඹන්න කලින් මතක් කරනවා අපේ කලින් වීඩියෝස් වල. ඒ කියන්නේ ස්ට්‍රෙචින් සීරීස් එක, ඒ වගේම ගත්තත් එහෙම ඉන්ඩිවිජුවල් එක්සර්සයිසස්, පවන මුක්තාසන. මේ වීඩියෝස් තුන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ෆලෝ කරලා අන්තිමට මේ අපි ඇප්ස් වර්ක්අවුට් ටික එක්ක යන ග්‍රවුන්ඩින් එක්සර්සයිසස් ටික කරන්න කියලා මතක් කරන ගමන් ඉතින් අපි ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ආයෙ නැවත හම්බෙමු.